නෝස් දෙව්වරුන්ගේ ලෝක නමය ගැන දන්නවා. නෝස් මිතොලොජි වලට අනුව අපේ යුනිවර්ස් එකේ ප්‍රධානම ලෝක 9ක් තියෙනවා. මේවා තමයි නිෆල්හෙම්, මුස්පල්හෙම්, මිඩ්ගාඩ්, ඇස්ගාඩ්, වැනහෙම්, යොටන්හෙම්, ඇල්ෆහෙම්, ස්වාටල්හෙම් සහ හෙල්හෙම් කියලා කියන්නේ. නිෆල්හෙම් කියලා කියන්නේ අයිස් වලින් පිරුණු ලෝකයකට. මේ ලෝකෙදි තමයි දෙවිවරුන්ගේ සහ ජයන්ට්ස්ලාගේ එහෙමත් නැත්නම් යෝට්නාර් වරුන්ගේ ආරම්භය සිද්ධ වෙන්නේ. මුස්පල්හෙම් කියලා කියන්නේ ගින්දර වලින් පිරුණු ලෝකයකට. මේ ලෝකය පාලනය කරන්නේ සර්ටර් කියන රාක්ෂයා. ඒ වගේම මෙයා තමයි නෝස් යුනිවර්ස් එකට විනාශය කියන රාක්ෂය විදිහට හඳුන්වන්නේ. මිඩ්ගාඩ් කියලා කියන්නේ අපි දැන් ජීවත් වෙන එහෙමත් නැත්නම් මනුෂ්‍යයින්ට වෙන් වුණු ලෝකය. මේ ලෝකය නිර්මාණය කරන්නේ ඔඩින් සහ එයාගේ සහෝදරයෝ දෙන්න එකතු වෙලා. ඒ වගේම මෙයාලා මේක නිර්මාණය කරන්නේ යමීර් කියන ජීවියාගේ ඇඟේ කෑලි වලින්. මේ ගැන සම්පූර්ණ විස්තරය මම YouTube එකේ දාලා තියෙනවා. ඒක අනිවාර්යෙන් බලන්න. නෝස් මිතොලොජි වලදී අපි දන්න දකින්න දෙවිවරුත් වර්ග දෙකකට කැඩෙනවා. ඒ තමයි ඒසීය දෙවිවරු සහ වැනිය දෙවිවරු කියලා. ඒසීය දෙවිවරු කියලා කියන්නේ බලය, නීතිය, නායකත්වය සහ යුද්ධය මූලික කරගත් දෙවිවරු කොට්ටාසයකට. මෙයාලට උදාහරණ විදිහට ඔඩින්, තෝර්, බෝල්ඩ්, ටියර්, හේම්ඩාල් වගේ දෙවිවරුන් අපිට ගන්න පුළුවන්. මෙන්න මේ ඒසීය දෙවිවරුන්ට වෙන් වුණු ලෝකය එහෙමත් නැත්නම් රාජධානිය තමයි ඇස්ගාඩ් කියලා හඳුන්වන්නේ. එතකොට වැනිය දෙවිවරු කියන්නේ කවුද? වැනිය දෙවිවරු කියලා කියන්නේ ස්වභාව දහම, සාරවත් බව, ශාස්ත්‍රීයත්වය සහ මායාවන්ට අධිපති දෙවිවරු කොට්ටාසයකට. ගොඩක් අය දන්න න්‍යෝට්, ශ්‍රේයා සහ ප්‍රිය කියලා කියන්නේ මේ වගේම වැනිය දෙවිවරු තුන්දෙනෙක්ට. මේ වැනිය දෙවිවරුන්ට වෙන් වුණු ලෝකයට තමයි වැනහෙම් කියලා කියන්නේ. මිත්‍යා කතාවලට අනුව මේ ලෝකය තමයි නෝස් යුනිවර්ස් එකේ තියෙන ලස්සනම ලෝකයේ විදිහට හඳුන්වන්නේ. අනෙක් ලස්සනෙන් වැඩිම ලෝකය තමයි ඇල්ෆහෙම් ලෝකය. මේක වෙන් වෙලා තියෙන්නේ නෝස් යුනිවර්ස් එකේ ඉන්න ලයිට් එල්ෆ්ස්ලට. යොටන්හෙම් කියලා කියන්නේ යෝධයන්ගේ ලෝකය. මේක වෙන් වෙලා තියෙන්නේ නෝස් යුනිවර්ස් එකේ ඉන්න ජයන්ට්ස්ලට. එහෙමත් නැත්නම් යෝධයන්ට. මේ යෝධයන්ව හඳුන්වන්නේ යෝට්නාර් කියලා. ඊළඟ ලෝකය තමයි ස්වාටල්හෙම් කියලා කියන්නේ. මේ ලෝකය හඳුන්වන්න තවත් නමක් තියෙනවා. ඒ තමයි නිඩාවලීයර් කියලා. ප්‍රධාන වශයෙන් මේක වෙන් වෙලා තියෙන්නේ ඩ්වර්ෆ්ලට. එහෙම නැත්නම් කුරුමිට්ටන්ට. ඒත් සමහර කතාවලට අනුව මේක ඩාර්ක් එල්ෆ්ස්ලට වෙන් වුණ ලෝකයේ විදිහටත් හඳුන්වනවා. මේ නිසා තමයි මේ ලෝකය නම් දෙකකින් හඳුන්වන්නේ. 9 වෙනි ලෝකය තමයි හෙල්හෙම්. හෙල්හෙම් කියලා කියන්නේ මලවුන්ගේ රාජධානිය. එහෙමත් නැත්නම්